කාරණාව තේරුම් අරගෙන අර අලුත් අවුරුද්දකුත් නේ. ඒතර ඔය වගේ තැන්වලදී සාමාන්‍යයෙන් පොඩ්ඩක් අපිට හම්බ වෙන වෙලාවක් ටිකක් නතර වෙලා හිතන්න. හරි. ඒතර එහෙම නතර වෙලා හිතනකොට ඔයාට දැනෙනවා නම් ඔයා මේ යන පාර වැරදි කියලා. මම දිගටම කියන ඔයාලා දැන් කොහොමත් ඒ කාලට වඩා දැන් ටිකක් වයසයිනේ. දැන් ඔයාලට පල්ලෙහා වෙච්චෙකුත් ඉන්නවා. දැන් ඊට වඩා යම් දේවල් තේරෙනවා ඇතිනේ. ඒතර තමන්ට කලින් නොතේරුණු දේවල් මේ විදි තේරෙනවා ඇතිනේ සමහරක් විට. තමන් මේ ඉන්න එකම නෙවෙයි වැඩේ. මෙතනින් ඉස්සරහට ලයිෆ් එක කියන්නේ ලොකු කතාවක්. ඒක ඔය දැන් පේන තරම් පටු නෑ. ඒතර ඉස්සරහා ලයිෆ් එකට දැන් ලෑස්ති වෙන්න ඕන කියන කාරණාව තේරෙනවනේ. ඒක තමන් කරන විදිහ මතනේ ඔයාට ඉස්සරහා ලයිෆ් එකේ කොහොම ජීවිතයක්ද ගත කරන්න හම්බෙන්නේ කියන එක තීරණය වෙන්නේ. අර නිකන් හරි අමාරුවෙන් යන එහෙම මිනිස්සු දැකලා ඇතිනේ අසාර්ථක මිනිස්සු. ඒ හරි අමාරුවෙන් වැඩ ටික ගෙවෙන්නේ පුළුවන් වෙයිද දන්නේ ඊළඟ අවුරුද්ද ජීවත් වෙන්න සමහරක් වෙලාවට. එහෙම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු දැකලා තියෙනවනේ. එක එක ජොබ් හොයනවා. ඒ ජොබ් එක හරියන්නේ නැහැ. තව ජොබ් එකකට යනවා. විවිධාකාර ප්‍රශ්න අනම්මනම් එහෙම නැතුව සාමාන්‍ය ටිකක් සෝපහසු ජීවිත ගත කරන මිනිස්සු දැකලා තියෙනවනේ. හරි. එතකොට මේ අර ඒක තීරණය වෙන්නේ මේ වෙලාවේ ඕගොල්ලෝ වැඩ කරන විදිහ මතනේ. හරිද? මේකනේ ඒක තීරණය කරන තැන. ඔයාලට තියෙන්න ඕන පොඩි බුද්ධිමත් භාවයක් ටිකක් ඉස්සරහ ගැන හිතලා මම මේ ලෑස්ති වෙන්නේ මගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක හදාගන්න. මේ වැඩ කරමින් ඉන්නේ ඒකට. ඒතර මේක පොඩ්ඩක් මේ යන ට්‍රැක් එක අවුලක් තියෙනවා කියලා ඔයාලට තේරෙනවා නම් ඒක වෙනස් කරන මට්ටමට එහෙම බුද්ධි මට්ටමක් තියෙන පිරිසක් නේ ඕගොල්ලෝ. ඒක කල්පනා කරලා කරන එකයි වැඩේ. අර අවුල තමයි ඉතින් ඕගොල්ලෝ මේ ඉන්න වයස. ඒ කියන්නේ මේ වයස මාර ඩිස්ට්‍රැක්ට් වෙන වයසක්. අවධානය එක තැනක තියාගන්න අමාරුම වයස් සීමාව එකක් ඔය පොඩිම කාලේ. ඔය චූටි මෙවුන්ගෙන් උන්ට තප්පර ගානක් ඉන්න පුළුවන්. ඔයාලට ඊට වඩා චුට්ටයි වැඩි. ඒ කියන්නේ මේ එහෙම තමයි මේ වයස් දෙක තමයි සාමාන්‍යයෙන් වැඩිපුර මිනිස්සු ඩිස්ට්‍රැක්ට් වෙන වයස් ටික. ඒක එකක් චූටි මෙවුන්ට මේ හිටියා මේ නෑනේ උන්ට. හරි. ඒක ඉතින් අවුලක් නෑ. ඉතින් උන්ට එහෙම 100ක් තිබ්බා කියලාත් කරන්න මහ ලොකු වැඩක් නෑනේ. ඒ හින්දා උන්ට කමක් නෑ 100 නැති වුණාට. ඕගොල්ලෝ තමයි අනිත් වයස. ඒ කියන්නේ ඩිස්ට්‍රැක්ට් වෙනවා කියන්නේ මේ 100 එක තැනක තියන් ඉන්න බෑටත් වඩා බාහිර දේවල් ගොඩාක් තියෙනවා ලස්සනයි ලොකුයි මේ දේ තමයි වැඩේ කියලා එහෙම හිතෙන. මේක කරමින් ඉන්න එක විවිධාකාර දේවල් වෙන්න පුළුවන්. සමහරක් නිකන් රත්තියාදු ගන්න එක කිසිම දෙයක් කරලා නැහැ. හරි. මොකුත් නරක දෙයක් කරලත් නැහැ. ඔහේ නිකන් කාලකන්ණි වෙලා. ඒ කියන්නේ ඔය යාළුවෙකු ඔය හන්දි ගානේ අර මේ යනවා. ඒ කියන්නේ කිසිම නරක දෙයක් කරන්නෙත් නැහැ. උන් සමහරක් කරලා අර ඔහේ ඉන්නවා. අපිත් හිටියා එහෙම. උන් අර මොකුත්ම නැහැ. ඒ කියන්නේ වෙන කිසිම නරකක් නැහැ. හැබැයි හොඳකුත් නැහැ. ඔය ඇල්ලතර වගේ ඔහේ ඉන්න අර එහෙම ඇති සමහරක් මං කියන්නේ ඒක තමයි හැදෙන්නේ. මෙහෙම ඉන්න එකනේ ජීවිතය කියන්නේ. වගේ ඒකත් හදා ගන්නයිද මොකටද නිකන් බොරුවට. එහෙම ඉන්න පුළුවන් කාලා තියෙනවා. ඔහොම මේ වෙලාවේ ඕක තමයි ජීවිතය කියලා ඉතින් හිටියොත් තව පස්සේ තමයි හරියට ජීවිතේ රිටර්න් එක හම්බෙන්න පටන් ගන්න. දැනට ඉතින් අම්මලා තාත්තලා ටික මොනවා හරි කරලා කන්න අදින්න ටික හදලා දෙනවනේ. ඉතින් උඹලට ඔය ඉන්න පුළුවන් ඇත්තටම. හැබැයි වැඩි කාලයක් ඕක කරන්න වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ දෙන්නේ. ඒවා ඉතින් තේරෙන නොතේරෙන එක එක එකාගේ මැචුවකම අනුව පරිණතකම අනුව තමයි වෙන්නේ. බලන්න මේ කියන දේවල් තේරුම් ගන්න. ඉතින් මේ ඔයාලා ඉන්නේ එහෙම සිටුේෂන් එක. හරිද? ඒතර විවිධ දේවල් ඇති. යාළුවොත් එක්ක රස්තියාදු යන ඒවා නම් මන එක එක ෆිල්ම් බලන ඒවා ගේම් ගන්න මොනවා හරි එක එක විදිවල Tamanට ආවිනික කාලේ නාස්ති වෙන දේවල් මේක තමයි ජීවිතේ වගේ හදාගත්ත දේවල් ටිකක් ඇති. ඒතර ඒක නෙමෙයි ජීවිතේ. ඒක තේරෙද්දි බොහෝ වෙලාවට ඔයගොල්ලෝ ඉතින් දේවල් වෙනස් කරන්න බැරි තරම් පහු වෙලා ඉවරයි. ඉතින් පුළුවන් නම් දැන් ඒක තේරුම් අරගෙන මේක අර ඉස්සරහා ගැන පොඩ්ඩක් හිතන්න ඕන මේ මොහොත ගැන නැතුව. ඒ කියන්නේ මේ වෙලාවේ විදිමින් ඉන්න ජීවිතේ දිගටම ගත කරන්න බෑනේ. ඔයා ස්වාධීන මිනිස්සෙක් විදිහට ඉන්න පුළුවන් එකෙක් වෙන්න එපා. එක එකාට නිකන් අර එක එකා කියන විදිවලට ජීවත් වෙන්නේ නැතුව පොඩ්ඩක් වාට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් එකෙක් වෙන්න බෑ. අපිට ස්වාධීනව ඉන්න බෑ 100%ක්. කොහොම වුණත් සාමූහික ජීවීන් තමයි මිනිස්සු කියන්නේ. නමුත් අර යම් තාක් දුරකට හරි තියෙන සීමාව ඇතුළේ අපිට පුළුවන් උපරිමයට හැම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ওই ටික ඕගොල්ලන්ට තේරෙනවා. මම හිතන්නේ තේරෙන්නේ නැහැ නෙවෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර ඩිස්ට්‍රැක්ෂන්ස් ටික. විවිධ පලිබෝධ ටිකක් තියෙනවා වටපිටාවේ. ඒවට අහු වෙනවා උඹලා. ඒ කාලෙන් කාලට එක එක ඒවා. හරි. අර ඒක දිගටම අර මම නිතරම කියන උදාහරණය තමයි පොඩි කාලේ සෙල්ලම් බඩු වලට අහු වෙන එකම තමයි. ඒ කාලේ සෙල්ලම් බඩුවට අර දීව පරදුවට දීලා අඬලා මේක අරන් දෙන්නේ නැත්නම් මම ජීවත් වෙන්නේ නැහැ මම මැරෙනවා වගේ කියපෙවුම් උන්නේ අද ඉන්නේ ඔය හරි ඔය දෙයම මේ කාලේ දේවල් වලටත් ඕගලන්ට තව හිතෙන්න ගන්නවා තව අවුරුදු කිහිපයක් ගියාම. ඉතින් ඒතන රිග්‍රෙට් ඉතුරු කරන්න එපා. පසුතැවීම ඉතුරු කරන්න එපා. කොහොම හරි මේ දෙයට ප්‍රමුඛතාවය දෙන්න. දැන් ඇතිනේ දැන් අවුරුද්දක් පිස්සු ගෙලියන්නේ. ගන්නේ ආතල්ලයක් ඔක්කොම මේ විකාර වැඩ ඔක්කොම කරන්නේ දැන් ඇතිනේ ඕක. හරි. මෙතනින් ඉස්සරහටවත් තමන් පොඩ්ඩක් අර තමන් ගැන පොඩ්ඩක් හිතලා මේක යන විදිහ වෙනස් කරගෙන එහෙම හැදෙන්න ඔය ඉන්න අලුත් අවුරුද්දකට පස්සේ වැඩ පටන් ගන්න කාලයක් කියන්නේ එහෙම කරන්න හොඳ කාලයක්. සහ මේ ඔයගොල්ලෝ ඉන්නේ අලුතෙන් පාඩමක් පටන් ගන්න කිට්ටු මම ඊට වඩා වැඩිපුර මේ ගැන කතා කරන්න ස්පෙෂල් මීටින් එකක් අරගෙන මැයි මුල වගේ. මොකද මේ දැන් අප්‍රේල් සාමාන්‍යයෙන් මේ සතිය අගට මේ සතිය අගත් නෙමෙයි 27 28 වගේ දිහාට A level results එනවා 2024 බැච් එකේ. ඒ කියන්නේ අපේ පන්තියේ 6 වෙනි බැච් එකේ 2024 බැච් එකේ. ඒතර ඒ හින්දා මේ ටිකේ කොහොමද අප්‍රේල් අග කියන කාලේ ස්පෙෂල් මීටින් එකක් ඕගොල්ලන්ට ගන්න වෙන එකක් නැහැ. ඒගොල්ලන්ගේ වැඩ ටිකක් වැඩි වෙනවා. යාළුවගේ
අලුතින් පන්ති වලට එහෙම ළමයි එනවනේ මේ රිසාල් සවුල් ගිහිල්ලා සෙකන්ඩ් සයි තර්ඩ් සයි කරන්න එහෙම ඉන්න ළමයි එහෙම ඉන්නවනේ. ඒකත් එක්ක පොඩ්ඩක් එයාලගේ මීටින්ග්ස් ටිකක් අනම්මනම් ඒගොල්ලන්ගේ වැඩ ටිකට හිර වෙනවා. ඕගොල්ලන්ට මට මැයි පළවෙනි සතිය වගේ වෙනකොට මේ පුළුවන් ඔයාලත් එක්ක මේ මීටින් එක අරගෙන පොඩ්ඩක් දැන් ඊළඟ වැඩ ටික කවර් කරගන්නේ කොහොමද? ඒ ගමන් මුල් අඩුපාඩු ටික හදාගන්නේ කොහොමද? ඕකේ ටයිම් එක මැනේජ් කරගන්නේ කොහොමද? පේපර්ස් වල ලකුණු අඩුයි නම් මම එක දවසකුත් පන්තියේ කතා කරා. එදා ආයෙම කියන්නම් පේපර්ස් වල ලකුණු ටික වැඩි කරගන්නේ කොහොමද? එන්න අර ඒ ආදී වශයෙන් ඒ දේවල් ටික කරනවා මම වෙන මීටින් එක කතා කරනවා. ඒතර මේ ඉන්නේ සාමාන්‍යයෙන් හැදෙනවා නම් හැදෙන්න හොඳ කාලෙක. හැදෙනවා නම් වෙනස් වෙන නියම කාලෙක ඉන්නේ. එහෙම නැති වුණොත් ඉතින් ඇත්තටම වෙනස් කරන්න වෙන්නේ ඊළඟ සයි එක්ක වගේ තමයි. ඒ තැනට ඔයගොල්ලෝ වැටෙනවා. දැන් ඒකට වෙන්නේ නැතුව කොහොම හරි මේ වෙලාවේ මේ කියන දේ තේරුම් අරගෙන හරියට ආයෙමත් ට්‍රැක් එකට එන්න.